හායි අද අපි පොලේ ගියා. පොලේ ගියා කිව්වම අහන්න එපා. ඉතින් පොලේ යනවා කියන එක මැජික් එකක්ද? මැජික් එකක් නෙමෙයි උනාට අපි පුරුදු වෙලා ඉන්න සුපර් මාකට් එකට ගිහින් එහෙම නැත්නම් ගෙවල් ළඟම තියෙන කඩෙන් එළවලු ටික පළතුරු ටික ගන්නනේ. හැබැයි පොලේ යනවා කියන එක වෙනම අත්දැකීමක් කියලා අද මම තේරුම් ගත්තා. ඊට අවුරුදු ගානකට කලින් පොලේ ගිහින් අත්දැකීම් තිබ්බ උනාට මෑතකදී නම් මම පොලකට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා මේ අත්දැකීම ගන්න කියලාමයි අද අපි දෙන්න කතා කරලා මේ විදිහට හෝමගම මහජන පොලට ගියේ. සති පොල, සති මැද පොල, සති අන්ත පොල, ඉරිද පොල, අඟහරුවාද පොල, සිකුරාද පොල, බදාද පොල මේ විදිහට එක එක නම් වලින් ඕගොල්ලෝ පොලවල් ගැන අහලා ඇති. පොලට ගියාම කඩේකට ගියා වගේ නෙමෙයිනේ. එක එක වෙළඳුන් ගාව එක එක එළවලු පළතුරු තියෙනවා. හැමෝම ගාව එකම විදිහේ එළවලු පළතුරුත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති තැනකින් කැමති විදිහකට තෝරා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හොඳ ෆ්‍රෙෂ් එළවලු පළතුරු ගන්න හැකියාව තියෙනවා පොලට ගියා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕන ඕගොල්ලෝ කාලා නැති ගමේ එළවලු පළතුරු කන්න ඕන නම් අනිවාර්යයෙන්ම පොලට යන්න. පොලට ගියාම පලා ಜಾති තියෙනවා සෑහෙන ගොඩක්. අපි දැකලවත් නැහැ සමහරක් ඒවා වීඩියෝ එකේ මුලම මම පලා ಜಾති පෙන්වන තැන අර කොක්කක් වගේ එකක් පෙන්වන්නේ. ඒ බර කොක්කු. එහෙම නැත්නම් කැරට් කොක්කු කියලාත් ගොඩක් තැන්වල කියනවා. ඉතින් කොහොම ඇවිදන් යනකොට අපේ මහත්තයාට හම්බුණා හොඳ ලපටි බඩ ඉරිඟු වගේක්. ඉතින් එයා ඒ ටික ගත්තා. පුච්චලා කන දොළ දුකක් ඇවිත්. ඒ නිසා එයා ඒ ටික ගත්තා. ඉතින් මේ වගේ පළතුරු එහෙමත් ගන්න පුළුවන් පොලට ගියා. මේ වගේම තමයි මේ වගේ පැන් රස ಜಾතිත් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. අපි තව මාළු ගන්නත් ගියා. ඉතින් මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඔක්කොම කළේ යන ගමන් අපි කොයකට ගියා මෙන්න මේක ගන්න. අපේ මහත්තයාට බඩ ඉරිඟු ටික බාබකියු කරන්න ඕනේ කිව්වනේ. අන්න ඒ නිසා තමයි අපි කොයකට එන ගමන් ගියේ. ඉතින් බබාටත් ඕන කරන බඩ චුට්ටක් මම ගත්තා. මම නෙමෙයි ඇත්තටම ගත්තේ හස්බන්ඩ්. ඉතින් ඒ විදිහට තමයි අපි පොලේ ගිහින් ආවේ අද.